ඉතින් සිඩ්නි වල ඉන්න පළවෙනි දවසේ අපි ට්‍රිප් එකක් යනවා. ට්‍රිප් එක යන්නේ ආචාර්ය කළා ඒගොල්ලන්ගේ තව යාළුවෝ කට්ටියක් එක්ක. ඉතින් අපි දැන් ගොස්ෆෝඩ් ඉන්නේ. සිඩ්නි වල ගොස්ෆෝඩ් වල තමයි ඒගොල්ලෝ ඉන්නේ. ඉතින් ඒ ඉඳන් මේ යන්නේ නෝරා හෙඩ් වල තියෙන ලයිට් හවුස් එක බලන්න. ඒක ඇවිල්ලා නෝරා හෙඩ් වල තියෙන පරණම ලයිට් හවුස් එකක් කියලා තමයි කිව්වේ. ඉතින් ඒ ලයිට් හවුස් එක බලලා නෝරා හෙඩ් වල ඉඳන් අපි ඊට පස්සේ යනවා බැටල් බේ වලට. ඒදී තමයි අපි ලන්ච් එක ඔව් ගන්නේ. ඊට පස්සේ අපි ආපහු එනවා. එන ගමන් මම ආපහු ගොස්ෆෝඩ් වල පොඩි වෝක් එකක් දානවා තනියම. ඉතින් ඒ වීඩියෝස් ටික ඔක්කොම අද මේ vlog එකෙන් බලමු. The first thing is there are 96 steps up the tower. And believe it or not, 96 down. Now, there are stops in two places for the guide to tell you something about the tower. But the kids cannot be carried at all. Right? If they get up the tower, you walk around the top and there's a wall. And you can't pick them up to show them all the way. Okay? Until it's wound again. It has to be tight and then it loosens, right? So this would take about 3 hours to loosen, to come down. Had to be continued in order for the light. Fishing. Next thing you know, their phone is dead. They can see where they are here and they know. So it's a port light. So if you're into sailing, you got. Congratulations. ඒ අපි බැලුවේ ලයිට් හවුස් එක. ඒක වර්කින් ලයිට් හවුස් එක මේ තියෙන. අපි දැන් යනවා බලන්න බීච් එකට. එහෙනම් දන්නේ මම කියන එක මේ අපි ගියර ලයිට් හවුස් එකට. ඒ ලයිට් හවුස් එක බලලා
ඒරියා එක තියෙනවා මේ ඇවිදින ඒරියා එකටත් හොඳේ වතුර එනවා මේ විදිහට සම්පූර්ණයෙන්ම වතුර පිරෙනවා නමුත් දැන් තියෙන්නේ අච්චරකට මේ ඔක්කොම ගල් පර්වත සීන් එක වැහෙනවා තමයි මෙතනට වතුර ආවේ අපි දැන් මේ නොරයිඩ් ඉඳලා බැටෝ බේ වලට යන ගමන් එතනදි තමයි අපි කෑම කන්න කියලා ප්ලෑන් කරලා තියෙන්නේ. ඉතින් මේ ලස්සන පාර දිගේ ගියාම මාර ලස්සන view එකක් එක්ක ප්ලේස් එකක් තියෙනවා. අපි එතනට ගිහලා බලමු. අපි දැන් වටයක් දාන ගමන් ආවා ලුක් අවුට් එකකට. එතන තියෙනවා view එකක්. අපි මෙතනින් ඉඳන් දවල්ට කාලා දැන් වෙලාව 12:50. එතනින් කාලා තමයි අපි ඊළඟ ලොකේෂන් එකට යන්නේ. එකේ අපිට එහාට ය아가න්න කියන්නේ දුන්නා කට්ටිය මත් එක්ක. පොර අපි දැන් මුල් එක පොඩක් එකක් බීලා වට පිටාවේ. දැන් අපි ආපහු ගෙවල් පැත්තට යන්න දැන් මගේ තියෙන පොඩි පොඩි කඩවලින් මොහොත අරගෙන රැට් පාටි දාගන්න. ඔන්න කට්ටියත් එක වටයක් ගහලා මම දැන් ආවා මෙතන මොකක්ද කියන්නේ හෝටල් බවුන්ඩ් මන් දන්නවා කොහමරි අචිනයක් කරලා ගෙවල් ගාම මෙහා පැත්තේ මෙවට ඒකේ හෙන දුරක් ඇවිදින්න පුළුවන් සීන් එකක් තියෙනවා මම මේ ඉන්ඩස්ට්‍රි ගේම කරේ අයින් එහාට මෙහාට ගිහිල්ලා ඒ මේ සිටි සතින් ස්ට්‍රක්චර් එක ඉතින් මේ ඔලුවට දාගත්ත එක ඉතින් මම මේ වෝක් එක අදත් පටන් ගත්තා රයිට් මෙන්න තියෙනවා අපිට තියෙන view එක අද සන්සෙට් එකකුත් තියෙනවා අර පැත්තෙන් සුපිරි අපි ඉස්සරහ ගිහලා බලමු මේ ගොඩක් ඉන්දියන් කට්ටිය ඉන්නවා චයිනීස් කට්ටිය නැහැ ගොඩක් ටූරිස්ට් වගේ ආපු චයිනීස් කට්ටිය ඉන්න සීන් එකක් පේනවා ඒ අරන්නේ මෙල්බර්න් වල තරම් මෙල්බර්න් වල හිටපු චයිනීස් කට්ටිය තරම් එහෙම නැහැ. ඉතින් පොඩ වාඩිලා බලමු. දැන් නම් මේ ජැකට් එක දාගෙන ඉන්න ඕනෙත් නෑ වගේ. ටී-ෂර්ට් නෑ. රයිට්. හරි. අපි මේ view එක පොඩ්ඩක් රස විඳලා මෙතනින් කැපෙමු.
මේ තව ඉස්සරහට ඇවිදගෙන යනකොට මෙතන තියෙනවා ලස්සන රෙස්ටුරන්ට් එකක්. මේ එකත් එක්ක බලවේ උඩට ගිහිල්ලා මොනවාරි තියෙනවද කියලා බලන්න. රයිට් අපි ඒකටත් ගිහිල්ලා බලමු. ඒ රෙස්ටුරන්ට් එක සීෆුඩ් items තියෙන්නේ. Unfortunately I'm allergic to seafood, so I need to move on. මෙතන ලස්සන මේ පාරත් මේ රෙස්ටුරන්ට් එකේ එහා පැත්තෙම බලමු ඒකෙත් අපිට කොච්චර දුර යන්න පුළුවන්ද කියලා. මම ආපු දවස්වල තරම් ලොකු හීතලක් නැහැ දැන්. මොකද දැන් කට්ටි කියපු විදිහට වින්ටර් ඉවර වෙන්න යන්නේ. මොකද අගෝස්තු අන්තිමේ මෙතන කූල් මෙතන හුළඟ වැඩි කූල් ලස්සනයි වටේ පිටේ බැලුවාම ඉතින් දවස් දෙකකින් මේ views ඔක්කොම නැති වෙලා ආපහු ලංකාවට යන්න තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් විඳගෙන යමු. ආපහු මම යන අතරමඟ මේ පැත්තේ පාක් එකක් තියෙනවා කියලා චරිතය කියලා මම චරිතය කියන අචින් එක්ක හස්පිටල්. එයාත් එක මෙයා කිව්වට පස්සේ මේ පැත්තෙන් නගම මෙහි පාක් එක මාර ලස්සනයි. කියන්නේ fully completed තමයි ඉවර කරන්නේ. කියන්නේ බාගෙට නවත්තලා කතන්දර නැහැ. ඉතින් මාර ලස්සනයි. හැම විදිහම ඇඩ්වෙන්චර්ස් තියෙනවා මිනිස්සුන්ට. රයිට් අපි මම දැන් යන්නේ වෙස්පැක් කියන බැංක් එක හොයාගෙන මගේ අතේ තියෙන සල්ලි වගේ එකට දාන්න. අපි මේ ඇතුලේ පාරෙන් යමු. ගොඩක් දුරට මෙතනින් මම පාරේ යන ටික කතන්දර ටික මෙතනින් දැන්ට නවත්තනවා. මොකද මම කෙලින්ම යන්නේ අචින්නක් කලේ අප්පාර්ට්මන්ට් එකට ගලන් ගෙදරට. අද හිරේ පොඩි පාටියක් තියෙනවා. රයිට් එහෙනම් අපි මේ වීඩියෝස් එකත් එක්ක අද අපේ සිඩ්නි වල ෆස්ට් vlog එක අපි ගොස්ෆෝඩ් ඉන්නේ එහෙනම් එන් කරනවා. guys see you